ආයුබෝවන් Union Assurance Circle of Wellbeing වැඩසටහන් මාලාව ඔයාලා දිගටම නරඹන බව අපි දන්නවා. මොකද අපිට සෑහෙන විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා. ඒක අපිට සතුටක් වගේම මේ සමාජය වෙනුවෙන් අපිට යම් වටිනාකමක් අගය කිරීමක් ලක් කිරීමක් අපිට කරන්න පුළුවන් නම් අපි ඒ ගැන සතුටින් ඒ වගකීම මේ සමාජ මාධ්‍ය හරහා කරනවා. ඉතින් අද දවසේදීත් අපි සූදානම් වෙනවා මේ ජීවිත ශෛලීන් පිළිබඳව, සුරක්ෂිතභාවය පිළිබඳව, හැකියාවන් පිළිබඳව වගේම අපි කතා කරපු ඒ මාතෘකා ගොන්නට තවත් අලුත් මාතෘකාවක් කතා කරන්නට. මේ පිළිබඳව සෑහෙන සමාජයේ අපිට අහන්න දකින්න ලැබෙනවා. හැබැයි හරියටම විද්‍යාත්මක පැහැදිලි කර ගැනීමක් මේ සඳහා අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ADHD කියලා දෙයක් ගැන අහලා තියෙනවද? අධි ක්‍රියාකාරකම් සහ අඩු අවධානය සහිත තත්වයක් එක්ක දරුවෝ මේ සමාජයේ ජීවත් වෙනවා. ඒ අයට මොකක්ද අපි කරන්න ඕනේ? අපිට උදව් කරන්න පුළුවන් නේද? කොහොමද එහෙමනම් ඒ මඟ පෙන්වීම කරන්න කියලා අද Union Assurance Circle of Wellbeing වැඩසටහනේ කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ ගෞරවනීය ආරාධනාවෙන් අපිත් එක්ක එකතු වෙනවා වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය. බෙහෙවින්ම ආදරයෙන් සහ ගෞරවයෙන් ආයුබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් තනුජා. අපි ආරම්භ කරනකොට කියපු දේ තමයි මේ ADHD කියලා කියන්නේ මොකක්ද? සමාජයට පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. මොකද සමහර විට මේ මාතෘකාව කතා කරගෙන යනකොට ඔයාලට තේරෙයි මේ ගැන අපිට කියලා තියෙනවා. අපි අහලා තියෙනවා. සමහරට අපේ දරුවා ගැනත් සමහර අය මේ වගේ අදහස් පළ කරලා තියෙනවායි කියලා. ડોක්ටර් අපිට කියන්නකෝ මොකක්ද ADHD කියලා කියන්නේ? ඒ වගේම මේවයි තියෙන මේ පොදු චර්යාවන් මොන වගේද කියලා පැහැදිලි කිරීමක් කළොත්? ADHD නම ඇහුවතින් attention deficit hyperactivity disorder. කියන්නේ අඩු අවධානය සහ අධි ක්‍රියාකාරීත්වය. ඒතට නමේම තියෙනවා ඒ තියෙන ප්‍රශ්නය. ඒතට මේ දරුවන්ගේ හැසිරීම තමයි අපිට පේන්නේ ප්‍රශ්නයක් විදියට. ඒ කියන්නේ දරුවෙක්ගේ හැසිරීමක් සිද්ධ වෙන්නේ දරුවගේ මොලේ ක්‍රියාකාරීත්වයත් එක්ක. ඒතට මොලේ වර්ධනය වෙනකොට වෙන හැසිරීම් ඒවා අපිට ඕන විදියට සිද්ධ කරගෙන යන්න පුළුවන්. නැත්නම් දරුවා ඒ විදියට හැදෙනවා. නමුත් අධික්‍රියාකාරී අඩු අවධානයේ තියෙන ළමයින්ට විශේෂ වුණ ගැටලුකාරී හැසිරීම් තියෙනවා. මූලිකවම ගත්තොතින් ඒගොල්ලන්ට එක තැනක ඉන්න බෑ. නලියනවා, දඟලනවා. පන්ති කාමරේ වාඩි කෙරුවාම අහගෙන ඉන්න බෑ. එක්ක එහා පැත්තේ ළමයාත් එක්ක මොනවා හරි කියන්න ඕනේ. නැත්නම් වෙනත් දේවල් කරමින් වෙනත් ක්‍රියාකාරකම් කර පන්තියේ ගුරුවරයා උගන්වන එක ගැන නෙමෙයි අවධානය දෙන්නේ වෙන දේවල් වලට. එතකොට මේ වගේ හැසිරීම එළියට පේන ඒ දරුවාගේ වැඩවලට බාධා වෙන ආකාරයට පෙන්눔 කරනවා. ඒතර විශේෂයෙන් ගත්තොත් තරමක හයිපර් ඇක්ටිව්. හයිපර් ඇක්ටිව් කියන්නේ අධික්‍රියාකාරීක. අපි කියනවා අයියෝ ළමයි ඉතින් දඟයිනේ. ඇයි මේ දඟ ළමයි ඉතින් ළමයි දඟ නැත්තම් වැඩක් තියනවද කියලා මේ සමාජයේ මුල් බැහැගත්ත මතයක් තියෙනවා. ඒක ඇත්ත. ළමයි දඟයි, ළමයි ක්‍රියාශීලී. නමුත් අධික්‍රියාශීලී නැහැ. අධික්‍රියාකාරී නැහැ. අධික්‍රියාකාරී කියන්නේ යාගේ දිනදා ජීවිතේ වැඩට බාධා වෙන විදිහට යාගේ ක්‍රියාකාරකම් වෙනවා නම් අන්න එතන ගැටලුවක්. ඒක තමයි අපි අඳුර ගන්න ඕනේ. ඒ වගේම ඒ අයට එක තැන ඉඳගෙන දැන් මං කිව්වේ අර අවධානයෙන් වැඩ කරන්න බෑ කියලා. දැන් වැඩක් දුන්නොතින් ඒ වැඩේ කරන්න අරගන්නවා. ඊට පස්සේ මොහොතකින් තව දෙයකට හිත යනවා. ඒ යන්නේ ඒගොල්ලන්ට අවධානය නැතිකම නෙමෙයි. අවධානය හැමතැනටම යොමු වෙනවා. එක තැනක ඉන්න එකක යොමු වෙන ළමයෙක් කවුරු හරි කතා කරොත් සද්දයක් ඇහුවොත් ගියොත් කෙනෙක් ළඟ පාති ඒකට හිත යනවා. හැබැයි එයාට මතක නැහැ එයා අර කලින් වැඩේ කර හිටියා කියලා. එතකොට වෙන්නේ ඒ වැඩේට එයා ගිහිල්ලා එතනින් ආපස්සට එහෙම කලින් වැඩක් කරා කියන මතකේ නැත්නම් අපි ඒකට කියනවා වර්කින් මෙමරි කියලා. ඒක අපි හැමෝගෙම මොලේ වර්ධනයත් එක්ක වර්ධනය වෙන දේවල් මේ සංවර්ධනය වෙන හැටි මොලේ.
එතකොට මේ කාර්යය වෙන්නේ නැතුව එයා එතනින් තවත් එකකට යනවා. එහෙම ගිහින් බලනකොට හැම වැඩේම භාගෙට කරලා ඉවර කරපු නැති වැඩ කොටසක් එක්ක එයා දවස ඉවර කරන්නේ. ඉතින් එතකොට එයාගේ අධ්‍යාපනය කරගෙන ඉන්නවා නම් අධ්‍යාපනයට එක ලොකු බලපෑමක් වෙනවා. ඉතින් මෙතනදිත් ඒ අවධානය බිඳෙන එකෙන් නැවත අපිට කලින් හිටපු කරපු වැඩේට යන්න බැරි වීම නිසා ඒ අඩු අවධානය කියනවා. නමුත් අඩු අවධානය කියන්නේ අවධානය රඳාගෙන ඉන්න පුළුවන් කාලය තමයි අඩු. එහෙම නැතුව අවධානය අඩුවීමක්ම නෙමෙයි. ඊළඟ එක තමයි ඒගොල්ලන්ගේ මේ ක්‍රියාකාරීත්වයේදී දැන් ඒ අවධානය අඩු නිසාම ඒගොල්ලන් ගෙනියන බඩු ගෙදර ගේන්නේ ඉස්කෝලේට ගෙනියන පැන්සල් පෑන් නැති කරලා බෝතල් නැති කරලා හැමදාම අම්මලට වෙනවා අදත් අලුත් පැන්සලයක් ඕනේද පැන්සලේ දාලා ඇවිල්ලා ඒ වගේ නිකන් තමුන්ගේ දේවල් ගැන නොසැලකිලිමත් කමක් එනවා. එතකොට පොත්පත්වල වැඩ බාගෙට ඒවා ඉරලා එහෙම නැත්නම් ඒවා කිලිටි කරලා කිසිම වගකීමක් ගන්න වගක් පේන්නේ නැහැ. මේ ඕගනයිසේෂන් නැත්නම් මේ අර සැලසුම් කරණය මේ මොලේට අමාරුයි මේ දරුවන්ගේ. මේක ඊටාත්ම ලොකු ප්‍රශ්නයක්. ඒක දිගින් දිගටම පැවතුණා. තවත් එක්තරා විදියක හැසිරීමක් මේ අයගේ තියෙනවා. අර අපි කියන්නේ අම්මෝ ඇඟ හිරි වැටෙන වැඩ කරනවා කියලා. නිකන් උඩ නගිනවා, උඩින් පනිනවා, වහල උඩ, දොරවල් උඩ, ජනෙල් උඩ නිකන් අර ඒ වගේ ඒ කියන්නේ ඒකේ අවදානම තේරුම් ගන්නේ නැතිව ඒ අයගේ හැසිරීම සිද්ධ වෙනවා. ඉතින් මේවා තමයි විශේෂයෙන්ම අපි නිතර දකින දේවල් මේ ADHD නැත්නම් අධික්‍රියාකාරී අඩු අවධානයේ තියෙන දරුවන්ගේ හැසිරීම. ඩොක්ටර් මේ අධික්‍රියාකාරී අඩු අවදානම් තත්ත්වය සහිත දරුවන්ගේ ඒ බිහේවියර් එක එන්නේ කාලයත් එක්ක ඒක වර්ධනය වෙන දෙයක්ද එහෙමත් නැත්නම් උපතින්ම එන දෙයක්ද අපි පොඩ්ඩක් මේක ගැන කතා කරමු. ඔව්. ඇත්තටම අපි දැන් හිතන්නේ මේක බිහේවියරල් ප්‍රොබ්ලම් එකක් කියලානේ. හැසිරීමේ ප්‍රශ්නයක්. මං කිව්වේ හැසිරීම අපිව මෙහෙවන්නේ අපේ මොළය. එහෙනම් මොළෙත් මේකේ ගැටලුවක් තියෙනවා. ඒ මොකද මොලේ සංවර්ධනයේ වෙන්නේ එක දිශානතියකට. ඒ කියන්නේ පියවරෙන් පියවර ඉස්සරහට තමයි මොලේ වර්ධනය වෙන්නේ. ඉතින් සමහරක් ඒ මොලේ වර්ධනය වෙනකොට ඒකේ එක අවධියකදී මේ දරුවන්ගේ මොලේ අපි කියනවා ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් නැත්නම් මොලේ ඉස්සරහම ඉදිරියෙන් තියෙන එක කොටසේ විශේෂ සංවර්ධනය අවශ්‍යයි. ඒකෙන් තමයි අපි සතුන්ගෙන් වෙන් වෙන්නේ. අපි හිතලා මතලා වැඩ කරනවා කියන්නේ රසවින්දනය ලබන එක. වින්දනය එතකොට ඒකේ සැලසුම් කිරීම ප්‍රචාරක ඥානය කියන කොග්නිටිව් බුද්ධි මට්ටම බුද්ධිය මෙහෙවීම මේ හැම දෙයක්ම කියන්නේ CEO කෙනෙක් කියලා හිතන්නකෝ ඕගනයිසේෂන් එකක CEO කෙනෙක් කියලා. එතකොට මොලේ CEO කියන එක්කෙනා ඉන්නේ එතන. මොලේ එක කාර්යයන් කරන තැන් තියෙනවනේ. ඒක පාලනය කරන මෙහෙවන එක්කෙනා තමයි ඔය ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන්නේ. එතන තමයි මේ අවධානය කියන එක. අවධානය. හරි? ඒ කියන්නේ අටෙන්ෂන් එක තියාගෙන ඉන්න පුළුවන්ද? ඒක තියාගෙන වෙන වැඩක් කරනකොට ආයිත් අර කලින් එකට යන්න පුළුවන්ද? ඒකත් එක්ක සැලසුම් කරගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. මේ හැම දෙයක්ම සිද්ධ වෙන ස්ථානය. ඒතර මෙතන සංවර්ධනය වෙන එක පොඩි ප්‍රමාදයක් තියෙනවා මේ දරුවන්ගේ. එතකොට අපිට මේක දැනෙනවා පුංචිම කාලෙත් මේ දරුවන්ගේ වෙනස්කම් පේනවා. මොලේ එතකොට ඒක අර අපි කියන්නේ ඉපදෙලා ටික දවසකින් අපිට තේරෙනවා සමහර දරුවෝ අම්මලා කියනවා අනේ හරි ෂෝක් මේ දරුවා උදේට නැගිටිනවා වෙලාවට කිරි ටික බොනවා ආයෙ නිදා ගන්නවා කිසි කරදරයක් නැහැ. අම්මලා ඒ දරුවව එන්ජොයි කරනවා නැත්නම් හරි සතුටක් විඳිනවා. සමහර දරුවෝ ඉන්නවා මේ difficult to settle babies කියලා අපි කියන්නේ ඒගොල්ලන්ට කිරි දුන්නත් අඬනවා. නිදිය ගන්නෙත් නැහැ. හැමතිස්සෙම අඬ කෑ ගගහ ඉන්නේ අම්මලාට සහනෙකුත් නැහැ. ඉතින් එහෙම දරුවන් අපි ඒ කියන්නේ නිදියන්නේ නැතුව රැය තිස්සේ අවදි වෙලා එහෙම ඉන්න බබාලා අහලා තියෙනවානේ. ඒ දරුවන් සමහරු හැමෝම නෙමෙයි. එතකොට ඒ
ඩෙවලප්මන්ටල් ප්‍රොබ්ලම්ස් තියෙන බව බ්‍රේන් එකේ ඩෙවලප්මන්ටල් ඩිසෝඩර්ස් තියෙන ළමයින්ගේ මුලින්ම අපිට ඒ වගේ ඉංගියක් දෙනවා. මේ බබා ටිකක් අපි බලන්න ඕනේ දවසක කරදර වෙන්න ඒ කියන්නේ මොකක් හරි ගැටලුවක් තියෙන්න පුළුවන් බබෙක් කියලා. ඒ කියන්නේ ADHDම තියෙනවා කියලා නෙමෙයි. නමුත් වෙනත් වූ සංවර්ධන ගැටලුන් තියෙන්න පුළුවන් එහෙම බබාලගේ. එතකොට දැන් මේක ඉපදුන ගමන් තිබුණත් නැතත් ඒක පෙන්눔 කරන්නේ අර ඒගොල්ලන්ගේ ක්‍රියාශීලී කාලය තුල. දැන් නිදිය ගන්න ගියත් ඒ දරුවා එක තැනක නිදියන්නේ. අම්මලා සමහර අම්මලා කියනවා බඩේ ඉඳිත් මේ දරුවා හරිම දඟයි. හරියට දඟලන බබෙක් කියලා. ඒ දරුවා එළියට ආවත් දඟලන දරුවෙක් වෙනවා. ඉතින් එහෙම එක සැරේ පහුකාලීන වෙන එකක් නෙමෙයි. ඒ මොලේ වර්ධනයත් එක්ක වෙන දෙයක් නිසා. නමුත් එහි බලපෑම් පසුකාලීනව අපිට ගොඩක් වෙන වෙන ආකාරවලට පෙන්눔 කරනවා. ඒක දකිනවා. වෛද්‍යතුමනි අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හුඟක් වෙලාවට මේ ADHD කියන දේ ඇති වෙන්නේ මොන හේතුවක් නිසාද? කුමක් නිසාද? ඒ වගේම තමයි මේක අපිට පාලනය කරන්න බැලන්ස් කරගන්න විදිහක් තියනවද කියලා. ඔව්. ඇත්තටම හරියටම 100%ක් අපි දන්නේ නැහැ මේක කොහොමද වෙන්නේ කියලා. නමුත් ලොකු හෙරිටබිලිටි ඒ කියන්නේ ආවේනිකව නැත්නම් ජානමය ප්‍රශ්නයක් තියෙනවා මෙතන. ඒ කියන්නේ අපි හිතමු අම්මා හෝ තාත්තා හෝ දඟ ADHD කියලා මෙච්චර කල් ඩයග්නෝස් කරලා නැති වෙන්න පුළුවන් පුංචි කාලේ ඒගොල්ලන්. හැබැයි ඒක කාලයත් එක්ක ඒගොල්ලන් ජීවිතේ ගෙනියලා දැන් ඉන්න බබාටත් ADHD වෙන්න පුළුවන්. ඒක ජානමය ගැටලුවක් නිසා. හැබැයි එතනදී පුංචි ගැටලුවක් වෙනවා. සමහර විට දෙමාපියන් හිතනවා අපිත් ඔහොම දඟයිනේ. ඇයි මේ ළමයාව ප්‍රශ්නයක් උනේ? මෙයාගේ ඉතින් ওই දඟේ අපිත් ඉස්සර ඔහොම තමයි කියලා. හැබැයි දැන් ඉතින් තත්ත්වය වෙනස්. දේවල් තියෙනවා අඳුරගන්න. ඉතින් මම හිතන්නේ ඒක දැනගෙන ඉන්න එක හොඳයි. tamunට ඒක තිබුණත් දැන් දරුවට එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඇත්තට මේකට අවශ්‍ය කරන ප්‍රතිකාර කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මම කියවනේ මේක මොලේ සංවර්ධනය වෙන කාලේ. කියන්නේ මොලේ හැදෙනකොට ගර්භණී අවස්ථාවේ හෝ වේවා එහෙම නැත්නම් පසු කාලීනව උත්පත්තියේදී ඒ වෙන යම්කිසි ගැටලුවක් හානියක් නැත්නම් බලපෑමක් පීඩනයක් මොලේට වෙනවා නම් දරුවාගේ ඒකත් මේ වගේ කන්ඩිෂන් එකක් එන්න පුළුවන්. ඉතින් අපි හරියට 100%ක් දන්නේ නැහැ. නමුත් සමහර විට දෙමාපියන් ඇල්කොහොල් මත්ද්‍රව්‍ය මත්පැන් වගේ ගන්න අම්මලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය ඒගොල්ලන්ගේ ළමයි කියන්නේ අර මොලේ හැදෙන කාලේ වෙන යම්කිසි ගැටලු සහගත බවක් පරිසරයේ තියෙන විෂ සහගත දේවල් ඒව වුණත් වෙන්න පුළුවන්. ඉතින් ඉන්ෆෙක්ෂන්ස් ලෙඩ අසනීප හැදුනහම ගර්භණී අවස්ථාවල ඊළඟට දරුවා ප්‍රසූතියේදී අර හිර වෙලා එහෙම ඒ වගේ වෙලා එහෙම නැත්නම් බර්ත් ඉන්ජරිස් කියලා කියන අපි ට්‍රොමටයිස් වෙනවා නම් ඔළුව එහෙම මේ වගේ වයින්ොත් එන්න පුළුවන්. පසු කාලීනව දැන් අපි හිතන සමහර ලෙඩ තියෙනවනේ අසනීප ඒ කියන්නේ වලිප්පුව අර අපස්මාර වගේ රෝග තත්ත්වේ හරිය නැත්නම් වෙනත් එන්කෙෆලයිටිස් ඒ වගේ රෝග වුණත් හැදුනත් මෙහෙම දඟකාර බව ඒක දඟය නෙමෙයි ඇත්තටම. ඒක නිසා එන මොලේට එන පීඩනය බලපෑම නිසා තමයි ඒ ADHD තත්ත්වය එන්නේ. ඉතින් අපිට අවම කරන්න පුළුවන් ඒව තමයි අඩු කරගන්න අවස්ථාව තමයි දෙමාපියන් දරුවා ලැබෙනකොට හොඳ මානසික සහ ශාරීරික සුවයෙන් ඉන්න එක, සතුටෙන් ඉන්න එක, මත්ද්‍රව්‍ය වලට යොමු නොවන එක, ඒවයින් වැළකීලා සිටින එක, ඊළඟට අවශ්‍ය කරන අර ඉමුනයිසේෂන් ඒවා ඒ ආදී අවශ්‍ය කරන දරුවාව ආරක්ෂා කරන සෑම ක්‍රියාවක්මකටම ඒ අම්මා දෙමාපියන් යොමු වෙලා අවශ්‍ය කරන පෝෂණය සහ ඒ දේවල් ලබා ගැනීම තුලින් දරුවට ඒ සුරක්ෂිත බව දෙන්න පුළුවන්. ඩොක්ටර් දැන් මේ තත්ත්වය අපි දිගටම කතා කරගෙන යනකොට දැනෙන දෙයක් තමයි මේක තියනවද නැද්ද කියලා. හරියටම දැනගෙන නැත්නම් කෙනෙක් මේකට මොකද වෙන්නේ? ඊට පස්සේ තමයි ඒක ඉදිරියට වයසට යනකොට ජීවිතයට කරන බලපෑම මොන වගේද කියන්නේ. ඔව් ඒක හරිම ඉන්ටරෙස්ටිං. අපි දැන් මං කිව්වේ දරුවවගේ හැසිරීම සහ අවධානයේ ගැටලු නිසා
ආවේග පාලනය කරගන්න බැරි නිසා මේකට කිසිම දෙයක් නොකර හිටියොත් මේ දරුවා පන්තියේ වුණත් හංවඩු ගැහෙනවා මහ දඟලාමයක්. අනිත් අයට කරදර කරන මොන වදයක්ද මේ ළමයා. ඊට පස්සේ එයා එතනදී එයාට ඉගෙන ගන්න අවධානය නැති. ඉගෙන ගන්න ඕන කරන අවධානය තියාගන්න බැරි නිසා එයාගේ නෝට්ස් බාගෙට වෙන්නේ. එතකොට එයාට ඉගෙන ගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. එයාට ප්‍රශස්ත මට්ටමකට ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්. ඉගෙන ගන්න නැති වෙන්න පුළුවන්. එතකොට එයාගේ self esteem එක, එයාගේ ආත්ම අභිමානය, ආත්ම විශ්වාසය ඒව ඔක්කොම බිඳ වැටෙනවා. අනිත් අය ඔක්කොම යාව නිකන් එයා මහ කරදරකාර ළමයෙක් කියලා පන්තියේදී ගණන් ගන්නේ. දැන් ඇත්තටම මේ ළමයින්ගේ බුද්ධිය හොඳයි. ඉන්ටෙලිජන්ස් normal average බුද්ධි මට්ටමක් තියෙන සමහරක් අය ඉන්නවා. මට ඉන්නවා මම බලපු දරුවෝ ඩොක්ටර්ස්ලා වෙලා දැන්. හරි. නමුත් එයා ඒ දරුවා 7 පන්තියේදී අපිට ආවේ ඒ අම්මාත් ගුරුවරියක් මේ පන්තියේ අන්තිමයට කලින්. පන්තිය හැමදාම අඩුම ලකුණු ගන්න ළමයින්ගෙන් එක්කෙනෙක්. එතකොට ඒ දරුවා අපි ඒ දරුවව ඩයග්නෝස් කරාට පස්සේ එයා පන්තිය හරියට මැදකට, ඒ කියන්නේ 15 විතර වගේ වෙන්න අවස්ථාව ලැබුණා. දැන් අම්මලට තේරෙනවා මෙතන දරුවට ප්‍රශ්නයක් තිබුණ හින්දා තමයි මේක කියලා. දැන් එහෙම නොවුණා නම් එයා අද ඒ තත්ත්වේ නෑ. මම ඒක කියන්නේ මොකද එයා එහෙම කරගෙන ගිහිල්ලා අවුරුදු 2ක් විතර ගියාම අම්මගේ යාළුවෝ අනිත් ගුරුවරු ඉඳන් කියලා අම්මට ඇයි යන්නේ ඔයාගේ දරුවට උහුම් බෙහෙත් දෙන්නේ? එහෙම දෙන්න හොඳ නෑ නේද කියලා අම්මා බෙහෙත් නැවැත්තුවා. ඊට පස්සේ ටර්ම් එකේ ආයිත් එයා අර පරණ තැනටම ආවා. ඒ කියන්නේ අන්තිමයට පස්සේ එක්කෙනා වුණා. අන්තිමයට කලින්. ඉතින් ඒ ගමනේ ඒකලන්ට තේරුණා මේක අවශ්‍ය දෙයක් මේ දරුවට ප්‍රතිකාර උවමනයි කියලා. එයා O level විභාගෙ හොඳට සමත් වුණා. A level results මට කියන්න ආවා. එයා රජයේ වෛද්‍ය විද්‍යාලයකින් ඊට පස්සේ දැන් වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙලා එයා සමත් වෙලා දැන් වෛද්‍යවරයෙක් විදියට වැඩ කරනවා. ඉතින් ඒ තරමට එයා ආවේ එයාට හරි යහමඟ පෙන්නපු නිසා. එහෙම නැත්තම් එයා තාම අර පන්තියේ ඉන්න දඟ ළමේ. මොලෙත් තියෙනවනේ. මොලේ තියාගෙන දඟ වුණාම නොයෙකුත් වැරදි වලටත් මග යන්න හරි ලේසි. මොකද ශූරයි ඒගොල්ලන්. නමුත් ඒ අවශ්‍ය මග පෙන්වීම නැති වුණොත් ඉගෙන ගන්න එයාට එතන ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ. එහෙම ඊට පස්සේ දැන් අපි හිතමු දැන් ඔය ළමයා ඉගෙන ගත්තේ නැහැ. ඉගෙන ගන්න නැති වුණාම දැන් පාසලෙන් එළියට ආවම ඒගොල්ලෝ මොනා හරි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන් ගොඩාක් මහන්සි ගන්නවා ඉගෙන ගන්න අවධානය තියාගන්න දේවල් කරන්න. ඉතින් ඒකට එයාලා ගන්න යන්නේ මත්ද්‍රව්‍ය. හරි සමහරු කියනවා මෙන්න මේක ගත්තාම හොඳට පාඩම් හිටිනවා, තව එකක් ගත්තොත් පාඩම් හිටිනවා කියලා. එතකොට ඒ අය එහෙමම ඇබ්බැහි වෙනවා මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට. ඒ කියන්නේ psychoactive substance use එක ඊ타මාත්ම දරුවව තවත් අගාධයකට යන ගැටලු සහගත තත්ත්වයක්. ඒ වගේම තමයි මේ දරුවන්ගේ අර වේගවත්කම. හරිම අධික්‍රියාකාරී, හරි ආවේගශීලී, හිතන්නේ කරනවා, වාහන අරගෙන යනවා. දැන් අපි බැලුවොතින් සමහර රැකියාවල් කරන අය පාරේ යනකොට ඒ පාරේ වාහනේ ගෙනියන හැටි එක පාරට හරවනවා. කිසිම සිග්නල් ලයිට් මුකුත් නැහැ. හරි එතකොට අපි දන්නෙත් නැහැ බ්‍රේක් ලයිට් සිග්නල් මොකක්වත් නැතිව එක පාරට වෙනස් පාරකට දානවා. අනතුරු වලට ලොකු දරුණු විදියකට පත් වෙනවා ඒ අය සහ පැසෙන්ජර්ස් පාරේ යන අය. එතකොට පෙඩෙස්ට්‍රියන්ස්ලා පැසෙන්ජර්ස්ලා ඒ හරි. ඉතින් මේවා මං හිතන්නේ වළක්ව ගන්න හොඳම ක්‍රමය තමයි අපි මේ තත්ත්වය හඳුනගන්න එක. එතකොට මං අර කිව්වේ නොගෙන බෙහෙත් නොගෙන හිටියොත් නැත්නම් ප්‍රතිකාරවලට මග අහුරුනොතින් මේ අයගෙන් සමාජයට වෙන්නේ ලොකු විනාශයක්. ඒ කියන්නේ අපේ සමාජය නිකන් වල්මත්තුවෝ වගේ නිකන් අර මොනාද මේ කරන්නේ කිසිම හරි අවිචාරාත්මක විදියකට කිසිම සමාජ විරෝධී වැඩ කරන්න එහෙම පෙළඹෙන්න පුළුවන්. එතකොට මේ තත්ත්වයට එක්ක සමහර අයට ADHD විතරක් නෙමෙයි තවත් මානසික ගැටලු එන්න පුළුවන්. සමහරට anxiety, depression, තව කොටසක් තියෙනවා conduct disorder. conduct disorder කියන්නේ නීති විරෝධී වැඩ කරන්නේ.
හොරකම් කරනවා, බොරු කියනවා, පුංචි කාලේ ඉඳලා මෙහෙම කරලා ඒගොල්ලන් නීති විරෝධී වැඩ කරන ඇන්ටි සෝෂල් පර්සනැලිටිස්. එතකොට ඒගොල්ලන් වැඩි වශයෙන්ම හිරගෙවල් වල, හිර කූඩු වල, පොලිසි වල එහෙම ඉන්න කොටසක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ප්‍රතිකාරවලට යොමු නොවුනොත් වෙන්න තියෙන ප්‍රශ්නය, වෙන්න තියෙන ගැටලු ඉතාමත්ම වැඩි. අපි අද කතා කරන්නේ මේ ADHD කියන එහෙම නැත්නම් අධික්‍රියාකාරී අඩු අවධානය සහිත තත්වයන් එක්ක ගොඩනැගෙන ප්‍රශ්නය පිළිබඳවයි. මේක දැන් අපි දන්නවා මේ සමාජයේ හුඟක් වෙලාවට අම්මලා තාත්තලා දරුවන්ට මේ ඩිවයිස් එක දෙනවා. එක්කෝ iPad එකක් වෙන්න පුළුවන්, ස්මාර්ට් ෆෝන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටෙලිවිෂන් එක නොඑක් දේවල් වලට කනෙක්ට් කරලා දෙන වෙලාවල් තියෙනවා. මේකෙන් මොන වගේ බලපෑමක්ද ඇති වෙන්නේ මේ ADHD කියන තත්වයට? ADHD බබාලා හරි කැමති ඩිජිටල් උපාංගවලට. ඒ මොකද ඒගොල්ලන්ට එක දිගට අවධානය තියාගෙන ඉන්න බෑනේ. එතකොට කාටූන් එකක් හරි නැත්නම් වෙනත් ඒගොල්ලන් ගේම් එකක් හරි කරනකොට ඒකේ අවධානය හරි වේගයෙන් වෙනස් වෙනවා. එතකොට ඒ අම්මලා කියනවා අනේ මෙයා ටීවී බලනකොට නම් හරි ෂෝක් එකට ඉන්නවා කියලා. ඒ ඉන්නේ එයාගේ අවධානය කැඩි තමයි ඒක වෙන්නේ. එතකොට ඩිජිටල් ඩිවයිසස් වලින් අවධානය දිගට තියාගන්නවා කියන එකක් වෙන්නේ නැහැ. ඒතර අපිට ඕනේ ඇත්තටම දරුවගේ දියුණු කරන්න අවධානය දිගට පවත්වාගෙන යන්න. ඒතර නමුත් ඒ පවත්වාගෙන යන්නේ යා හැසිරීම එතන එක තැන හිටියට මොලේ ඇතුලේ අර ඩිජිටල් ඩිවයිස් එකෙන් දෙන තේ ඒ එක රූප රාමුත් එක්ක එයා එකින් එකට කැඩි තමයි යන්නේ. ඉතින් ඒකෙන් ADHD හැදෙන්නේ නැහැ. එහෙම කියලා නෑ. නමුත් ADHD වලට ඒක ප්‍රතිකාරයක් හෝ ප්‍රතිකර්මයක් නෙමෙයි. නමුත් සමහරක් අලුතින් පැකේජස් තියෙනවා. ඒගොල්ලන්ගේ අවධානය දිගට තියාගෙන යන්න පුළුවන් වෙන විදිහේ ප්‍රතිකාර තියෙනවා. ඉතින් එහෙම ඒවා තියෙනවා. නමුත් ඔය සාමාන්‍යයෙන් අපි එදිනෙදා භාවිතා කරන ගේම්ස්, වීඩියෝස්, TV මේ ඒවා කාටූන්ස් ඒවා මේ දරුවගේ ADHD හොඳ වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. ඒක ප්‍රතිකාරයක් නෙමෙයි. වෛද්‍යතුමිය ඉතාමත්ම සවිස්තරාත්මකව පිළිවෙලට හරි පැහැදිලිව අපිට මේ ADHD තත්ත්වය පිළිබඳව අද දවසේදී ගොඩක් කරුණු කියලා දුන්නා, අදහස් ඉදිරිපත් කළා. අපිට කියන්න ඩොක්ටර් දැන් මේ වගේ තත්ත්වයක් තියෙන දරුවෙක් ලොකු වෙලා වයසට ගිහිල්ලා පියවරෙන් පියවර සාමාන්‍ය ජීවිතයක් ගත කරන ප්‍රොෆෙෂනල් දෙයක් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්ද? ඒ හා සමානව මේකට ප්‍රතිකාර කරනවා නම් ඒක ලයිෆ් ටයිම් කරන්න ඕනේද? එහෙම නැත්නම් මේ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සමහර විට දෙමව්පියන්ට පොඩි බයක් තියෙනවා. මේවා දිගටම කරනකොට ළමයාට නිින්ද යන්න වෙයිද? එහෙම නැත්නම් මතක ශක්තිය අඩු වෙයිද? ක්‍රියාකාරීත්වය අඩු වෙයිද වගේ දේවල්. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම. ඔව්. ඇත්තටම දැන් අපි මේ තත්ත්වයේ ADHD ගැන කතා කරේ. මේක ප්‍රතිකාර ගැන කතා කරනකොට මේ හැසිරීම අවධානය මේවා ගැන තමයි අපේ මූලික අවධානයක් දෙන්නේ. එතකොට මේ මොලේ සංවර්ධනයත් එක්ක සිද්ධ වෙන නිසා මේ මොලේ සංවර්ධනය කරන්න උවමනා කරන මේ තත්ත්වයන් මේ දරුවත් එක්ක හදන්න ඕනේ. එතකොට අපි දන්නවා මොලේ අපි දියුණු වෙනවා කියන්නේ අපි අවශ්‍ය කරන දෙයක්, අපිට ඕන දෙයක් ඉගෙනගෙන ඉස්සරහට යන එක. දැන් උදාහරණයක් විදිහට අපි දැන් ගත්තොත් මම කිව්වේ අපි දැන් අද උදේ දත් මුණ සෝදනකොට දත් මදිනවා. මේ දත් මදින එක අපි ඉගෙන ගත්තේ අද නෙමෙයි. ඒක ඉගෙන ගත්තේ හරිම පුංචි කාලේ අපේ අම්මලා අපිට කියලා දෙනවා. එකින් පියවරෙන් පියවර කොහොමද දත් මදින්නේ කියලා. අද උදේ අපි දත් මැද්දත් එම විදියටම දත් මදිනවා. නමුත් අපි ඒ පියවර උනාද කියලා ඒක විමසන්නේ නැහැ. මොකද ඒක සිද්ධ වෙලා. ඒක ඒ විදියට අපි පුහුණු වෙලා. ඒ කියන්නේ නැවත නැවත සිදුවන ක්‍රියාදාමය මොළය තුල එස්ටැබ්ලිෂ් වෙනවා. එතකොට යම්කිසි කාර්යයක් එයා ඉගෙන ගත්තොත් ඒක දිගින් දිගටම කරොත් ඒ දේ වෙනවා.
අපි හරි දෙයක් කරොත් හරි දේ මොලේ පිහිටනවා. අපි වැරදි දෙයක් කරොත් වැරදි දේ ඒ විදිහටම මොලේ පිහිටනවා. එහෙනම් අපි මේ දරුවව හදනකොට නැත්නම් එයාව මඟ පෙන්වනකොට අපිට අවශ්‍ය මේ දරුවට ඕන කරනේ හැසිරීම් රටාවල් හරි ආකාරයට මඟ පෙන්වන්න. එහෙනම් ඒක කරන්න වෙන්නේ ගෙදර හිටින වැඩිහිටියෝ, පාසලේ ඉන්න ගුරුවරු. එතකොට මේ අපි බෙහෙත කියන එක නැත්නම් ප්‍රතිකාර ඖෂධීය ප්‍රතිකාර කියන එක එන්නේ එතනට ගෙනියන්න ඕන කරන අවධානය ගන්න විතරයි. එහෙම නැතුව මේ බෙහෙතෙන් මේක හොඳ වෙනවා නෙමෙයි. ඒක තමයි දෙමාපියන් හිතන්න ඕනේ. එතකොට ඒ අවධානය එක තැන රඳවලා තියන්න බෙහෙත දුන්නාම එයා ඒ වෙලාවේ උගන්නන ටික හොඳට ඉගෙනගෙන ලකුණු හොඳට අරගෙන ඒ පාඩම අවබෝධ කරගෙන ඒකෙන් ඊළඟ ලෙවල් එකකට යන්න පුළුවන් ඒ මට්ටමට. ඉතින් මේක තමයි ප්‍රතිකාර. එතකොට අපි මුලින් මම අර කිව්වෙත් එක් වෛද්‍යවරයෙක් වුණෙත් ඒ දරුවත් එම විදියට ප්‍රතිකාර ඖෂධ සමග ඒ දෙමාපියන් ගුරුවරුන් ඔහුව හරි මග පෙන්වීම තුලිනුයි. ඉතින් එතන තමයි එතකොට අපි කොයිතරම් හොඳට ඒක කරනවද කියන මත අපේ මොලේ දියුණු වෙනවා. මේ දරුවගේ මොලේ දියුණු වෙනවා. එතකොට දරුවට බෙහෙත් ඕනේ නැහැ. එහෙනම් එතකන් තමයි මේ බෙහෙත ප්‍රතිකාර ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මේ ඖෂධ ප්‍රතිකාරම විතරක් නෙමෙයි කියන එක තමයි මම මේ කියන්නේ. එතන ඊටාම් වැදගත් මේ දෙමාපියන් ඒ දරුවව හසුරවන හැටි, මඟ පෙන්වන හැටි. ඒ අයගේ තව ගැටලු තියෙනවනේ. දැන් ඒ අයගේ අවධානයට අමතරව ආවේගශීලී බව, හැඟීම් ආවේග පාලනය කරගන්න බැරිකම. ඉතින් ඒව පවා මේ දෙමාපියන් උගන්වන්න ඕනේ. දැන් අපි හිතමු උදාහරණයක් විදියට යමක් ඉල්ලනවා දරුවා. එතකොට එයා ඒක දෙන්නේ නැත්තම් අම්මා ඒකට නැත්තම් එච්චර අවධානයක් දුන්නේ නැත්තම් එයා එතකොට පොඩ්ඩක් කෑ ගහලා ඉල්ලනවා. ඒත් දුන්නේ නැත්තම් ඇදලා ඇඟෙන් අම්මගේ ඇඟේ එල්ලිලා ඉල්ලන. ඒත් නැත්තම් ඔක්කොම බඩු පොළවේ ගාලා බිම පෙරලිලා බොහොම දරුණු විදියක් වෙන්න. එතකොට ඔන්න අම්මට හැරෙනවා අනේ මේ මොකද මේ කියලා අර ඉල්ලන එක දූල ගිහින් දෙනවා. දැන් මේකේ බලන්න කොච්චර වැරදි දේවල් වෙනවද කියලා. ඒතර අම්මාට පුළුවන්කමක් තිබුණේ නැහැ මුලින්ම දරුවා ඒ අවධානයෙන් දරුවාට අවධානය දෙන්න. එතකොට එයා කතා කරනකොට අවශ්‍යතාවය ප්‍රකාශ කරනකොට ඒකට අවධානය නොදුන්න නිසා අර ඔක්කොම වෙලා අන්තිමට දරුවා ඉගෙනගෙන තියෙන්නේ කෑ ගහලා බිම පෙරලිලා ඔක්කොම විනාශ කරොත් තමයි අවශ්‍ය දේ ලැබෙන්නේ කියලා. ඒතකොට එයා වැරදි දෙයක් උගන්වලා තියෙන්නේ. එහෙනම් මේ දෙමාපියකරණය කියන එකත් මෙතන ලොකු වැදගත් දෙයක් කරනවා මේ දරුවාගේ සංවර්ධනයේදී. ඉතින් මම හිතන්නේ එතන අපිට කොහොමද අපි ඒක ගැන ඕනනම් තව චුට්ටක් කතා කරන්න පුළුවන්. කොහොමද මේ හොඳ නැත්නම් good parenting නැත්නම් better parents. හරි? දැන් අපි හැමෝමලා ගොඩක් කාර්යබහුල අය. ඒත් අපිට පුළුවන්කමක් තියෙනවා නම් දරුවා එක්ක ගුණාත්මක කාලයක් ගත කරන්න දරුවා දන්නවා අම්මත් එක්ක නැත්නම් ඒ වැඩිහිටියත් එක්ක එයාට ඒ කාලය තියෙනවා. අවධානය එයාට ලැබෙනවා. අමුතුවෙන් ගිහිල්ලා අවධානය ගන්න වෙන උපක්‍රම කරන්න අවශ්‍ය නැහැ කියන එක. ඉතින් එතනදී මං හිතන්නේ ගුණාත්මක කාලය ගැන සහ ඒ සෙල්ලම් කරන්න දරුවෙක් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. දැන් දරුවා ඔහේ ඉන්නවා අපිත් ඔහේ ඉන්නවා කියලා ඔන්න එයත් ඉන්නවා මාත් ඉන්නවා අපි දෙන්න එකට වෙන වැඩක් කරනවා නම් වැඩන්නේ. ළමයාට ඩිවයිස් එකක් දෙනවා. අම්මා ෆෝන් එක අරගෙන අම්මත් එහෙමයි බබත් එහෙමයි නම් එතකොට ළමයාට දන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. එහෙම නෙමෙයි. සක්‍රීයව දරුවත් එක්ක පොඩි සෙල්ලමක් කරන්න පුළුවන්. දරුවට අවශ්‍ය කරන එයාගේ දින දෙයක් ඉස්කෝලේ වෙන දෙයක් එහෙම නැත්නම් වෙච්ච දෙයක් යාළුවෙක් දේවල් ඒව ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තොරතුරු කියන්න පුළුවන්. අම්මගේ එක්ස්පීරියන්ස් බෙදා හදා ගන්න පුළුවන්. මේ වගේ සෙල්ලමක් කරහා වාරයක් අරගෙන අම්මයි බබයි වාරය එහා ඒ කියන්නේ අපි හිතමු කැරම් වගේ සෙල්ලමක් කැරම් ගහනකොට දැන් දන්නවා. එහෙම නැත්නම් අර නයා ඉනිමග ස්නේක් ඇන්ඩ් ලැඩර් ඒ කියන්නේ ළමයාගේ වර්ධන සංවර්ධන මට්ටම මත ඒතර අපි එක එක ක්‍රියාකාරකම් මේ දරුවට ඔබින විදිහේව අපි දරුවත් එක්ක යම්කිසි කාලයක් වෙන් කරලා අම්මගේ තියෙන එයාගේ දිනචර්යාවේ හැටියට
සමහරට මිනිත්තු 40ක් පැයක් වගේ කාලයක් වෙන්න පුළුවන්. ඊට වැඩි කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් කමක් නැහැ. ඒ දෙන කාලය ඉතාමත්ම ගුණාත්මක විදියකට දරුවා එක්ක යෙදිලා වැඩ ටික කරනවා නම් අන්න එතකොට දරුවගේ ඔය ආවේගශීලී වෙලා ඒ දඟලන දැඟලිලි ඒව ටිකක් අඩු කරගන්න අපිට ගොඩ ටිකක් නෙමෙයි අතට ගොඩක් අඩු කරගන්න පුළුවන් ඒ වගේ ක්‍රම තුලිනුත්. ඩොක්ටර් දැන් සමහර වෙලාවට දැන් අපි සමාජයේ මේ වගේ දේවල් ගැන කතා කරන හින්දා තොරතුරු ගලාගෙන එන හින්දා හුඟක් අය මේ ගැන දැනුවත් වෙනවා. නමුත් ඊට කලින් පරම්පරාවල් වල මේ තත්වයට ඇවිල්ලා නමුත් නොදැනුවත්ව වැඩිහිටියන් බවට පත් වෙලා මේ ගැටලු වලට මුහුණ දෙනවා වෙන්න පුළුවන්. එක පැත්තකින් ඒ අය ඉන්නවා. එහෙම නැත්නම් මේ වැඩසටහන බලන ගමන් හඳුනා ගන්නට පුළුවන් ඔව් අපේ දරුවටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවද කොහෙද එහෙමනම් ප්‍රතිකාල හෝ එහෙම නැත්නම් අපි උපදේශ ලබා ගන්නට ඕනේ කියලා. ඔබතුමිය මොකක්ද මේකට දෙන විසඳුම අපිව බලාගෙන ඉන්න පිරිසට? ඔව්. ඊටාම වැදගත් ප්‍රශ්නයක් ඒක. මොකද දැන් ADHD කියන එක අපි කියන්නේ වර්ධනයත් එක්ක ගොඩක් හරියනවා කියලා. ගොඩක් සිම්ප්ටම්ස් දැන් අපි කියපු ත්‍රිත්වයක් අපි කිව්වා අධික්‍රියාකාරී, ආවේගශීලී සහ අවධානය අඩුකම, අවධානය පවත්වාගෙන යන්න බැරි ඒ తত্ত্বය මේවයි සමහරක් ඒවා දරුවා වැඩෙනකොට නිකර සාමාන්‍ය මට්ටමකට එනවා. නමුත් අවධානය අඩුකම නැත්නම් අවධානය පවත්වගෙන යන්න බැරිකම 60%කට විතර ඇඩල්ට් ලයිෆ් එකට නැත්නම් වැඩිහිටි වයසටත් යනවා. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එතකොට ඒ අය සමහරක් අය හොඳට විභාග වුණත් පාස් වුණත් සමත් වුණත් ඒගොල්ලන් රැකියාවල් එහෙම කරනකොට තේරෙනවා එක දිග වෙලාවල් වැඩ කරන්න හරි අමාරුයි. කෝපි කීපයක් බොන්න ඕනේ. එහෙම නැත්නම් වෙන ඒවට අවශ්‍යතාවයන් කියලා එළියට ගිහිල්ලා එනවා. එතකොට ඒගොල්ලන්ගේ වැඩ ඩිස්රප්ට් වෙනවා. ඒ කියන්නේ බලපෑම් එනවා. ඉතින් මේ අයටත් ප්‍රතිකාර තියෙනවා. හොඳම දේ ඒවා මග හරින්නේ නැතුව වෛද්‍යවරයෙක්ව මුණ ගැහිලා විශේෂයෙන්ම මානසික වෛද්‍යවරයා වැඩිහිටියන්ව බලන මානසික වෛද්‍යවරු ඉන්නවනේ. ඒ අය ඒ විශේෂඥ වෛද්‍යවරුන්ට කිව්වහම ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර තියෙනවා. ඉතින් එතකොට අපිට මුණ ගැහිලා තියෙනවා එහෙම දැන් දරුවව එක්කගෙන එන්න තාත්තා කියනවා මටත් ඕක තියෙනවා. මටත් මොනවා හරි දෙන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම ප්‍රතිකාර අරගෙන තාත්තයි පුතයි දෙන්නම හොඳ වෙච්ච ඒවාත් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒකට අවශ්‍ය කරන දේවල් අපේ වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඒ අය ප්‍රතිකාර අරගෙන ඒගොල්ලන්ගේ ජීවිතේ ඊටත් වැඩිය තවත් සාර්ථක කරගෙන වැඩ කරගෙන යන්න පුළුවන් මට්ටමට ගන්න පුළුවන්. අද දවසේ අපේ මේ වැදගත් සාකච්ඡාවට ඉතාමත්ම වටිනා අදහස් ඉතාමත්ම පිළිවෙලින් සහ පැහැදිලිව ගෙන ආපු අපේ වෛද්‍යතුමියට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වෛද්‍ය ස්වර්ණා විජේතුංග මැතිණිය අද අපේ වැඩසටහන බලාගෙන හිටපු බොහෝ අයට මේ පිළිබඳව සරලව අවබෝධයක් ලබා දෙන්නට අපි එකතු වුණාට බෙහෙවින්ම ස්තුතියි. අපි ආයිබෝන් කියා ඔබටත් සමු දෙනවා. ඒ වගේම අපිව බලාගෙන හිටියට ඔබ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි. මොකද Union Circle of Wellbeing වැඩසටහන් මාලාවේ අපි බොහෝ විට උත්සාහ කරන්නේ මේ සමාජයට යන දරුවන්ව වැඩිහිටියන්ව මේ හැම කෙනෙක්වම මානසික ශක්තියෙන් දැඩි පුද්ගලයන් බවට සහ පෞරුෂත්වයෙන් සංවර්ධිත පුද්ගලයෙක් බවට පත් කරන්නටයි. ඉතින් ඒ වැඩසටහන් මාලාව සාර්ථක කරගන්නට හැමදාමත් අප සමග රැඳී සිටියට ඔබ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි. ආයිබෝවන් තවත් ලස්සන වැඩසටහනකින් අපි නැවතත් මුණ ගැහෙමු.